කලින් කන්ටෙන්ට් එකේ වාහනවල වගේම බයික් වලත් ක්ලච් එක අල්ලගෙනද ස්ටාර්ට් කරන්න ඕනි කියලා ගොඩක් අය අහනවා. ඔයා දන්නවද? ඔයාගේ බයික් එක නියුට්‍රල් එකේ තිබ්බත් ස්ටාර්ට් කරනකොට හැමතිස්සෙම ක්ලච් එක අල්ලන්නව නම් හොඳයි. ඒකට හේතු ටිකක් කතා කරමු. විශේෂයෙන්ම සෙල්ෆ් ස්ටාර්ට් කරනකොට ක්ලච් එක අල්ලන එක වාසි දෙකක් නිසා වැදගත්. පළවෙනි දේ ආරක්ෂාව. බැරිදිලාවත් බයික් එක ගියර් එකක තිබුණොත් ස්ටාර්ට් කරපු ගමන් ඉස්සරහට පනින එක ක්ලච් එකෙන් වළක්වනවා. දෙවෙනි දේ බැටරිය. ක්ලච් එක ඇල්ලුවම එන්ජිම ගියර් බොක්ස් එකෙන් වෙන් වෙනවා. එතකොට ස්ටාර්ටර් මෝටරයට කරකවන්න තියෙන එන්ජිම විතරයි. මේක බැටරියට ලොකු සහනයක්. පුරුද්දක් විදිහට කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කික් ස්ටාර්ට් කරනවා නම් මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ක්ලච් එක අල්ලගෙන කවදාවත් කික් කරන්න බෑ. මොකද කික් එකෙන් එන්ජිම කරකවන්න නම් ක්ලච් එක එන්ජිම එක්ක සම්බන්ධ වෙලා තියෙන්නම ඕනේ. ඔයා ක්ලච් එක අල්ලගෙන කික් කළොත් කික් එක නිකම්ම පල්ලෙහාට යනවා. ස්ලිප් වෙනවා. එන්ජිම කරකෙන්නේ නැහැ. ඒ නිසා සරලවම කිව්වොත් සෙල්ෆ් ගහනවා නම් ක්ලච් එක අල්ලන්න. කික් කරනවා නම් නියුට්‍රල්ද කියලා හොඳට බලලා ක්ලච් එක අතහැරලා කික් කරන්න. ඩිසිප්ලින් එක ඩ්‍රයිවිං වලට ගොඩක් වැදගත්. ඒකයි මම කියන්නේ ඩිසිප්ලින් ඉස් ද කී කියලා.